කපිල චන්ද්‍රසේන මහතා මැයි 8 වෙනිදා දිවි නසා ගන්නවා. එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු වෙලා තියෙන නඩු විභාගයකට සම්බන්ධව ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා කොහොම හරි ඔහු දිවි නසා ගැනීමේ කලින් දවසේ ඔහුගේ නීතිඥයන් සමග බරපතල විදියට ඔහු පැය ගාණක් සාකච්ඡා කළා තිබුණා. ඒ මරණයට අදාළව විවිධ තැන්වල විවිධ මාධ්‍ය නාලිකාවල විවිධ මාධ්‍යයන් හරහා විවිධ කතා මත පළවෙමින් තියෙනවා. කොහොම වුණත් මේ මරණය සම්බන්ධයෙන් අපිට සැක සහිතයි තමයි. මුලින් අර්ජුන රණතුංගගේ කට උත්තරයට අනුව අර්ජුන රණතුංගට කෝල් එකක් දීලා කියනවා කපිල චන්ද්‍රසේන මිය ගිහිල්ලා ඉක්මනට එන්න කියලා. ඉතින් ඊට අදාළව ඔහු යනවා කොල්පිටියේ අරවින්ද සිල්වා මහත්මයාගේ නිවසට යනකොට ඔහු ගෙට ගියට පස්සේ ඔහුට විස්තරය කියනවා. ඉතින් මරණේ එහෙ තියෙන්නේ කියලා දන්නේ නැතුව තමයි ඔහු යන්නේ කියලා කියනවා. එතෙන්දී ඒ කට උත්තරේ දීලා ඉවරයි. ඊට පසු කාලීනව දවස් 3කට විතර පස්සේ නැවතත් කට උත්තර ලබා ගැනීමේදී ඔහු කියනවා අර්ජුන රණතුංග එතනට යනවා ගෙදරට ගියාට පස්සේ අරවින්ද සිල්වා එනවා. ඇවිල්ලා එයාගේ නෝනා දොර අරින්නේ. එයාගේ නෝනා දොර ඇරියට පස්සේ අර්ජුන රණතුංගට එයාගේ නෝනත් එක්ක කපිලට කතා කරන්න කියලා අරවින්ද සිල්වා යනවා වොෂ්රූම් එකට කියලා කියනවා. ඉතින් වොෂ්රූම් එකට තමුන්ගේ බිරිඳ ඔහුගේ තමන්ගේ යාළුවත් එක්ක කපිල චන්ද්‍රසේනව බලන්න මස්සිනාව බලන්න කාමරේට යන්න කියලා වොෂ්රූම් එකට වෙලා ඉන්න හේතුවක් තියෙනවද? එතකොට අර්ජුන රණතුංග විසින් අහනවා මේ කපිල ඉන්න කාමරේ මේ ගෙදර තව යතුරු සෙට් එකක් තියෙනවද කියලා මේ දොර අරින්න නැති නිසා. ඊට පස්සේ එම බිරිඳ ගිහිල්ලා අරවින්ද සිල්වා මහත්මයාගේ බිරිඳ ගිහිල්ලා එමෙ යතුරු සෙට් එක අරන් ආවට පස්සේ යතුරු දොර ඇරලා යතුරෙන් දොර ඇරලා දොර කඩලා නෙමෙයි යතුරෙන් දොර ඇරලා මොවුන් ඇතුළට යනවා. ඉතින් ඇතුළට ගියාට පස්සේ ඔහු දකිනවා පුටුවක් උඩ තට්ටයක් එක්ක පුද්ගලයෙක් වැහලා ඉන්නවා. බෙල්ලවල දාගත්තා කියන කරපටියේ කෑල්ලක් තියෙනවා. ඊටු කෑල්ල එතනම ආසන්න දොරකට හිර වෙලා තියෙනවා. දැන් මෙහෙම තමයි ඔහුගේ කට උත්තරේ තිබුණේ. කොහොම හරි දැන් අරවින්ද සිල්වා ඔහුගේ බිරිඳත් එහෙම නිවසේ ඉද්දී පිට පාර්ශවයකට ඇවිල්ලා මෙහෙම තමුන්ගේ කාමරේ ඝාතනයක් කරලා යන්න පුළුවන්ද? මොකද වැඩි හිතවත්කමක් නැති අරවින්ද සිල්වාගේ නෝනත් එක්ක කපිල චන්ද්‍රසේන ඉතර හිතවත්කමක් නැහැ කියලා පසු වාර්තා වෙනවා. ඉතින් එහෙම හිතවත්කමක් නැති කෙනෙක් ගිහිල්ලා මේ ගෙදර මේ විදියට ඉඳීද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ වගේම මීට ඉහතදී මීට දින කිහිපයකට පෙර ඔහු අප ලබලා එළියට එනවා කපිල චන්ද්‍රසේන. ඉතින් ඒ වෙද්දී අප ලබා දීම සඳහා ගණේෂ් කියන ද්‍රවිඩ පුද්ගලයෙක් සහ තවත් එම වත්තටම අදාළ තවත් පුද්ගලයෙක් එක්ක තමයි අප දීලා තියෙන්නේ රුපියල් 15000 ගානේ අරගෙන. දැන් ඒ වගේ මුදලකට මෙහෙම අප දීලා පහු කාලීන වෙනවා මේ අපදීම වෙනත් විදියකට සැලසුම් කරපු අපදීමක් කියලා ඒක ඔහුගේ කිසිම ඥාතියෙක්වත් කිසිම හිතවතෙක්වත් නෙවෙයි මේ අපදීම් සිදු කරලා තියෙන්නේ කියලා. එතකොට නැවතත් අධිකරණයේ ඉල්ලීම මත කොමිසම ඉල්ලීමක් කරාට පස්සේ අධිකරණයෙන් නැවතත් කියනවා කපිල චන්ද්‍රසේනව නැවතත් අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. ඌට අධිකරණයට එන්න වෙනවා බාර වෙන්න වෙනවා කියලා. ඒ කිව්වට පහුදා තමයි මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අය කීපයක්ම කතා කරලා තියෙනවා කලින් මේ තමුන්ගේ නීතිඥවරුත් එක්ක මේ ඝාතනය මේ සියදී නසා ගැනීම වෙන්න කලින්. ඉතින් කොහොම හරි මේ සිදුවීම සිද්ධ වෙලා හරි වුණා. ඊට පසුව මේ CCTV එකේ DVR එක අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඒක හොයන්න සිද්ධ වෙනවා. ඒකෙන් ගොඩක් දේවල් හොයාගන්න හැකියාවක් ලැබෙයි. ඒක සම්බන්ධයෙන් අනිවාර්යෙන් මේගොල්ලොන්ට කරුණු කාරණා හොයන්න සිද්ධ වෙයි. මේක උනේ කොහොමද කියන එක සාමාන්‍යයෙන් එම DVR එකට නැත්නම් මේවා පටිගත වීම කොහොම හරි ලබා ගන්න හැකියාවක් තියනවාද කියන එක සම්බන්ධයෙන් උත් මේගොල්ලන්ට හොයන්න සිද්ධ වෙයි. ඒ වගේම දැන් මේ වෙද්දි FBI එකේ උදව් උපකාර ඇතුව හොයන්න පටන් ගන්න තියෙනවා මේ Apple phone එකේ password එක කරගන්න බැරුව. ඉතින් ඒ password එක FBI එකට හරහාවත් ගන්න පුළුවන් වේද කියන සැකය අපිට තියෙනවා. මොකද මේ phone එක unlock කරගත්තොත් මීට වඩා කරුණු කාරණා ගොඩක් අනාවරණය කරගන්න පුළුවන්. මොහු කතා කරේ කායකද මොහුගෙන් ආපු ආයෙ මොන කෝල් ආවද ඒ සියලුම දේවල් අනාවරණය කරගැනීමේ හැකියාවක් තියෙයි මේ ෆෝන් එක අන්ලොක් කරගත්තොත්. හැබැයි තව දුරටත් අපිට විශ්වාසයක් නැහැ මේ ෆෝන් එක අන්ලොක් කරගන්න පුළුවන්ද කියලා. අන්ලොක් කරගත්තොත් මේක හොයනවා වගේම තමයි මේක තියෙන දත්ත මහන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා ඒක විශ්වාසනීය මාර්ගයෙන් විශ්වාස කටයුතු විදියටම සිද්ධ වෙන්න ඕනි කියන එක අපි අවධාරණය කරනවා. ඒ වගේම මේ කපිල චන්ද්‍රසේන මේ යාමෙන් පස්සේ මේක වාසිය ලැබෙන්නේ කාටද කියන එක සම්බන්ධයෙන් අනිවාර්යෙන් සැකේ බල වෙන්නේ. මුලින්ම දැන් වැරද්දක් කරා නම් හවුල් වෙලා ඒකෙදි සාක්ෂිය මැරෙනවා නම්
ඒකෙන් වාසි ලැබෙන්නේ කාටද කියලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ. නමුත් රවින්ද්‍ර සිල්වා කියන්නේ අරවින්ද සිල්වා, අර්ජුනලා, මහින්ද රාජපක්ෂලා ඔය සේරම කපිල චන්ද්‍රසේනලා සියලුම දෙනා ඒකාරාශීව එක අරමුණකින් ආයේ මොකුත් නැහැ මේ මහින්ද රාජපක්ෂරුත් එක්ක කරට කර හිටපු මිනිස්සු. ඒක නිසා අපි ඕවා ගැන කියන්න දෙයක් දන්නේ නැහැ. ඒක ආරක්ෂක නිලධාරීන් සහ අධිකරණයේ සතුව තියෙන ක්‍රියාමාර්ගයක්. ඒක අනිවාර්යෙන් ඒ මුල සිට සරලව හොයන්න ඕනේ. හැබැයි මේ සිද්ධියත් එක්ක එන තවත් කාරණයක් තමයි දැන් කපිල චන්ද්‍රසේන ගත්තා කියන යාබාස් ගනුදෙනුවේ මිලියන ගාණෙන් ප්‍රියංක රජාරත්න ප්‍රවාහනමතිටත් ඒවකට ජනාධිපතිව හිටපු මහින්ද රාජපක්ෂටත් ලබා දුන්නා කියලා මුලින්ම කියනවා. ඒ කියන්නේ මුල්ම කට උත්තරේට ඒක කියනවා උසාවියේදී. පසුව දෙවනේ වටේදී අධිකරණයේ නීතිඥවරුන් ලව්වා දිවුරුම් පෙස්සමක් මගින් කියනවා අල්ලාස් කොමිසමේ අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන් තමයි ඔහුට මාරාන්තික තර්ජන කරලා ඔහු බය කරලා මේ කට උත්තරේ දෙන්න කිව්වා මහින්ද රාජපක්ෂලගේ නම් එළියට දාන්න කිව්වා කියලා කියන්නේ ඔහුම තමයි දිවුරුම් පෙස්සමක් මගින්. ඉතින් එහෙම ඒ තරමට රාජපක්ෂලා මේක කරලා තිබුණා නම් මේ තරමට කඩේ යනවා නම් රාජපක්ෂලට ඔවුන්ට මේක මරන්න උවමනාද? එහෙම නැත්නම් වෙනත් මොන හරි දෙයක් ඒක ASCII තියනවාද කියන එක සම්බන්ධයෙන් හෙලි කරගත යුතුයි. හෙලි කරගන්න වෙයි මේ මරණය සම්බන්ධයෙන්. කොහොම හරි මේ මරණය ඊටාම සැකසහිතයි තමයි. මොකද රංග රාජපක්ෂ අර ඩොලර් බිලියන 2.5 වංචාවෙදිත් ඔහුට සිද්ධ වුණා බලනහර තුනක් ඔහුම කපාගෙන මේ යන්නේ. ඉතින් ඒ වගේ දෙයක් නේද මෙතනත් වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. දැන් මේ ආකාරයේ මෙතර මේ වගේ ආණ්ඩුවක් තියෙද්දි මේ වගේ දෙයක් වෙන්න දෙයක් නැහැ. මොකද එහෙමනම් ආණ්ඩුවෙත් උදව්ව මේ මරණයන් වලට තියෙන්න එපා. දැන් එහෙම නැත්තම් මේවා සම්බන්ධයෙන් මීට වැඩිය හොයලා බලලා මේවා තොරතුරු එළියට එන්න ඕනි. මේ වගේ පාරක කොල්ලු පිටියේ කැමරා නැති තැනක් තියෙනවද? දැන් ඒ ගෙදර කැමරා නැත්නම් ආසන්න අහලපාල කැමරාවක්වත් සටහන් වෙන්න ඕනේ. ඒක නෙවෙන්න ඕනි. දැන් එහෙමත් වෙලා නැත්නම් ගෙදර DVR එකත් උස්සලා ඒ ගෙනාපු කරපටියෙම බෙල්ලවල දාගෙන නම් ඔහුගේ අර ඇඳුම් සෙට් එකක් එක්ක ආපු පටියක් නෙව තියෙන්නේ. ඒක බඩට දාන පටියල්ලු මේ සෙල්ලම් කරන්නේ. සෝතා යෝග්‍යතා ව්‍යායාම කරන ගමන් ඉන්න කෙනෙක්. එයාට වුණාද නැරෙන්න මෙහෙම. ඊට සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. මරණය බලාපොරොත්තු වෙන හිටපු කෙනෙක්ද කියන එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේම මේ ආණ්ඩුව හරි උදාසීනව තමයි මේ මරණ ගැන හොයාගෙන යන්නේ. අපිට කිසි පිට්ටක් නැහැ. නමුත් ඉක්මනටම මේවා තොරතුරු ලබා දෙන්න සිද්ධ වෙයි. ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා තියෙනවා. ව්‍යාපස් ගණිත සම්බන්ධයෙන් මේකෙදී ඔහු මිය යන ආකාරය ඊටාම සැකසහිතයි තමයි. මොකද දැන් DVR එකක් නැහැ. කැමරා වල පටිගත වීමුත් නැහැ. දැන් මේ ෆෝන් එකක් ලොක් කරගත්තොත් යම් සාක්ෂි සාධක හොයාගන්න පුළුවන්. ඊට අමතරව මේ වෙන කිසිම දෙයක කිසිම පැහැදිලිකමක් නැහැ. ඒක නිසා තවදුරටත් සාක්ෂි මෙයාම සම්බන්ධයෙන් සාක්ෂි මෙයාම ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ප්‍රබල සාක්ෂි මේවා. ඒ සාක්ෂි මෙයාම නවත්ත ගන්න මේ රජයට ලොකු කාර්යභාරයක් තියෙනවා කියන එක අපි මතක් කරනවා.